අද අපි යන්නේ අපේ ගෙවල් පැත්තේ තියෙන පොඩි ලස්සන ප්ලේස් එකකට. අපි ඉන්නේ විහංගලයේ ගෙදර. විහංග ඉන්නවා, නිශාල් ඉන්නවා, සසුදයි ඉන්නවා. තව දෙන්නේ මගින් හම්බ වෙනවා. අපි යන් එන. දැන් අපි ඉන්නේ ගාල්ලඩුවම් පාරේ බස් එක යනකම්. බලමු බස් එක. බස් එක නැගින්න. ඉතින් ඔන්න බස් එකේ ඇවිල්ලා අපි නාකිය දින හන්දියෙන් බහැලා ඉන්නේ. මෙන්න මේ පාරේ තමයි යන්න ඕන අපි කියන තැනට. ඒවාලා දැන් තමයි දන්නවා අපි කොහෙද යන්නේ කියලා මම කලින් කිව්ව දේ තුනට. දැන් ඉතින් අපි යනවා අපිට කන්ට්‍රෝල් කරන්න ටික ගන්න. ශෂින්දු අයියා විහංග අතන ඉස්සරහින් යනවා. මොනකන් පික් ගන්න එන්නේ. මොම්බල් කන්න ඕන කරන කැම ටිකත් අරගෙන අපි දැන් යන්න හදන්නේ අපි ප්ලේස් එකට. අපේ උන්සර ඇවිල්ලා ඉන්නවා අපි එක්කන් යන්න. වණ්ඩිය වෙනෝනේ. මේක තමයි ඉතින් යමු අපි යන්නේ. ඔන්න මම අර කලින් පෙන්නන පාරෙන් යනවා අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. උන්සර අයියා පොඩ්ඩක් යනවා. ඉතින් ඉතින් යන්න පොඩ්ඩක් හද. එන්න මෙතනින් හැරෙන්න ඕන. එන්න මේ පාර දිගේ ගියාම දැන් අපි යන්න තැනට යන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට යන්න දෙයක් නැහැ පේනෝනේ. ඕෆ් රෝඩ් මාවත ගන්නලා තින්න අපි බහැලා යනවා. ඔන්න අපි බයිසිකලේ මෙතන දාලා යනවා අපි ප්ලේස් එකට. මේ සීලා විතර තමයි බයිසිකල දාන්නේ අපි. අපි කියන සීලා. සරනේ. තා කොච්චර යනද? තව මීටර් 500ක් විතර අපි බහැලා මේ වත්තමකින් යන්න ඕන. මීටර් 500ක් විතර නේ. මේ පාර දිගේ. යා. මෙතනින් බහින්න ඕන පල්ලෙහාට අර කිව්වා ගෙවල් ගාවින්ම වගේ තියෙන්නේ. ටික යනවා ඉස්සරහේ. අපි යන තැන පොඩ්ඩක් පේන්න ගත්තා ඉතින් අපේ පුන්සර තමයි දන්නේ. කියන බලන්න මෙතනින් කොහෙද යන්නේ කියලා. මෙතනින් දැන් මෙන්න මේ වතුර පාර තමයි නාන්නේ. ඔව්. කියන්නේ නාකිය දෙනිය ඇල්ලයි කියලා. නාකිය දෙනිය ඇල්ල. ඔව්. ඉතින් අපි යන්නේ මෙන්න මෙතනින් මෙන්න මේ වැට දිගේ පල්ලෙහාට බහැලා තමයි යන්න ඕන. බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. මෙන්න මේ කියනෝනේ මලකඩක් කාලා වියන්නේ. ඉතින් අපි යන් පල්ලෙහාට. යා. අල්ලන් ඉන්නේ මෙන්න මේ ගස්. ඕකේ. මායින් කනු. හරි. හරිස්සෙන් යන්නවත්.
ඉතින් ඔන්න අපි අද නානදන්ට ඇවිල්ලා ඉන්නේ. බලන්නකො ලස්සනද? ඇත්තම ලස්සනයි. මේ එන්නේ නාකිය දිනියල්ලේ වතුර පාර. පැත්තෙන් එන්නේ. याला ගැඹුරු පේන එක වගේ. මම යනවා එතකන් චේන්ජ් එකක් දාගෙන ඉන්න නාන්න ඕනේ. ගත්තේ ඉතින්. බලන්න වතුරට බහින්න. යාලා මෙහෙම කිමිදුම් ක්‍රියාවලිය සිදු කරනවා. ඒ මාළුත් ඉන්නවද? බලය. මූමේ කල් දිය කාවෙක් ඒ ඔබත් නෑනේ ඒ ඔබ දිගට යනවා. ඔය විදිහට භාගයට නාල කරලා යනවා කෑම හදාගන්න. ඒතර ගිහින් ඉන්නවා මෙතන. ආන්න මොකක්ද ඉතින් මේ ප්ලේස් එක? ප්ලේස් එක සුපිරි. කුණ්‍යේ කිව්වට වැඩිය සුපිරි ප්ලේස් එකක්. අඩපොල් ඉස්සරකට තමයි චුට්ටක් කවුල්. පාට ප්ලේස් එක. අපි දැන් නාලේ වරා අපි රටේ කෑම හදනවද? අපි ඉන්න පොඩි දවස් දෙන්න. යමු වෙන පොඩි හෙල්ප් එකක් දීලා කෑම හදාගෙන කෑම කාලා ආයෙනවා අපි නාන්න. ඉතින් ඔන්න සුබ නැගතින් සසුඳු අයියා ලිප්පගෙන මෙලෙව්වා. වේග දර සෙවීම සසිදු අයියා ආහාර පිසීම ඒක පවන්නේ දර කඩනවා මොන්න හට්ටි ඉතුරු වෙච්ච වතුර ටික නතර කරන් තියෙනවා. අන්න බටර් දැම්ම එක තැන. වයිල් කොක් බොක් කරපිංචා. අපි ඉස්සෙල්ලා මේ මාගරින් ටික පියා ගන්න ඕනේ. මේ වගේ රන්වන් පාට දෙන්න ඉස්සෙල්ලාම හොඳට ගින්දර දාලා හොඳට පදමට මේකට අතුරේ දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ නිකන් අය මෙහෙම ගින්දර දැම්මට මේක මෙහෙම රන්වන් පාට දෙන්නේ නැහැ. අපේ තාත්තා YouTube channel එක subscribe කරලා තියෙනවා. ඔබ තාත්තා YouTube channel එක subscribe කරලා මේක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එච්චරම. ඒනෝනේ රන්වන් පාටයි සමනලය. මේ ළඟ ඔබේ තාත්තා කොහොම මේ බලන්න ඔබේ දැන් අපි සසිදු අය කපාගත්ත ලුණු ටික අපි මේකට දානවා. ලුණු පොතු දෙයක්ත් තියෙන ඒ වැඩි ගණන් දැන් ඉඳලා. සුවඳයි. සුවඳ කුසුඹයක් එනවා මට. තනේ පටින් බෝඩ් ගන්න තියෙනවා. යලින්ම රදලෙව ඉන්නේ අපේ සෙට් එකේ. බටර් වලින් වෙන්නේ. බටර් නේ. පොල් තෙල් නැහැ. එයා දාපන්. කොහොමද? මේ මරේනවා අම්මට හිතේ. ඉතින් මෙන්න මේ ආකාරයට අපි චිකන් ටික දාලා කවලම් කරනවා. රෙදි නැහැ ඉතින් කෙලින්ම වයිල්ඩ් ඉදිරිය හදන්නේ කොළ වලින් අල්ලලා අට්ටි. අම්මේ සුවඳ. මොනට ගන්න? බඩු හොඳ. ඒ කඩේද. අපේ සසිදු අයියා අපේ ලිපේ ප්‍රබලත්වය මදි කියලා එයා පොඩි ගිනි මැලයක් හැදුවා. වයින්නේ. අපේ පොඩි ලිපක්. එයා අපේ මස් සට්ටිය තියෙනවා අපේ ලිප උඩින්. සසිදු අයියා තමයි දවසකට හරි වැඩකාරයා. එක්කනේ වැඩකාරයාට බොරු බෑ.
මස්සට්ටිය හැදෙනවා යටින්. සසඳුයි. කටින් බෝඩ් නෑ ඉතින් ගලේ තියලා කපන්න. සසඳු අයියා. මේ පියේ මොට්ට කරලා. මේ අර අපේ තාත්තා ඔබේ තාත්තා මේ අපේ මාමා. අපේ මාමා. එමීට කපන්න සසඳු. ඔව්. අතත් කපාගෙන. පියේ මොට්ට කරන්න කාලෙ. මේ අපේ දංගල් පොන්සර. බෑ 100. මේ අතරේ අපේ චිකන් එක මේ ආකාරයට රෙඩි වෙනවා. ඉතින් ඇත්තටම මේක චිකන් කොට චිකන් නෙවෙයි. මේ තියෙන්නේ ගම් කුකුල් මස් කරි එකක්. අපේ ඉතින් chef තමයි සසිදු අයියා. මොකද සසිදු මේකට හැදිලාද කොහොමද? තාම නෑනේ. ඔය හින්දින්න තා කොච්චර ලෑයිද? තා කොච්චර ලෑයිද සසිදු? හා? විනාඩි 20ක්. අද අපේ බාබකියු පාරකුත් දාන්න යන්නේ. අද අපේ ගම් කුකුල පොඩ්ඩක් ලොකු වැඩි වුණා. අපේ තාත්තා බ්‍රැෂියා YouTube channel එකේ. ඔන්න ඉතින් එහෙන ගේමක් දීලා හදාගත්ත අපේ ගම් කුකුල් කරි එක දැන් රෙඩි වෙලා කට්ටිය එන්ජොයි කරන්න ගමන් ඉන්නේ. අපේ සසිඳු අයියට ආයි උත්තමාචාර දැන් විහෙග මටත් දෙන්න ඉතින් පාන් කෑල්ලක් අතට බලන්න. තවන්න බලන්න. thank you. අපි ඉතින් කාලා බීලා ඉවරලා පොඩ්ඩක් බැලුවේ මේ වතුර පාර දිගේ උඩට යන්න. ලස්සනයි වතුර පාර. එතන මේ මාකියා දෙනිය ඇල්ල. අනිවාර්යෙන් ඉන්න බෑ. ඒ එතන කියවන සැලකිලි දුරක් ආවුඩට මම මේක තමයි තියෙන්නේ උඩ ආව. බලන්න. එතන නාන්න පුළුවන්ද දන්නේ නැහැ. තව ඈතට යන්න පුළුවන්. ඉතින් අවදානමක් ගන්න ඕනේ නැහැ නිකන් ගම්ලෙත් නෑ මේකට. ඒ නිසා අපිට පල්ලෙට. ඉතින් යන ඉස්සරහින් ආයෙ වතුරට බහින්න යන්නේ ඔන්න. ඒ ඉස්සර යන්න පුළුවන්ද? ඉරුසකලේ අතල්ල කියන්නේ යන්නේ. ඉස්සල් නෑ නේද? මේ ගානක් ඉස්සර ඔව්. අපි දානවා.
ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට අද අපේ දවසේ ට්‍රිප් එක ඉවරනවා. අවලත් නාකියදී එනවනම් අනිවාර්යෙන් මේ නාකියදී එන්න ගාට එන්න. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.